welcome to my YouTube channel Happy View. අපි අද ඇවිත් ඉන්නේ ගෞඩවලට. ගෞඩවල තියෙන චීස් මාකට් එකට. මේකේ ලෝක ප්‍රසිද්ධ ගෞඩ චීස් මාකට් එක තියෙන මෙතන. ඉතින් මෙතන දැන් උදේ 10ට පැවැත්වෙනවා විශේෂ ප්‍රදර්ශනයක්. හැම සතියකම බ්‍රහස්පතින්දා උදේ 10 ඉඳලා 12:00 වෙනකම් මේක පැවැත්වෙන්නේ. ඒ ෂෝ එකට තමයි අපි ඇවිත් ඉන්නේ. මේක ට්‍රැඩිෂනල් විදිහට අර ඒ කාලේ චීස් මාකට් එක අර කේවල් කරලා චීස් කොහොමද විකුණන්නේ එතකොට චීස් ගර්ල්ස්ලා චීස් බොයිස්ලා කියන්නේ කාස්මේෂස් and කාස්යොන්ගර්ස් ඒගොල්ලෝ ඩාන්ස් කරනවා ඒ වගේ ඉතාම පරණ පෞරාණික විදිහට චීස් හදන විදිහ චීස් ගැන හැම දෙයක්ම මෙතනදී ඔයාලට දැක් ගන්න පුළුවන්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි දැන් ෂෝ එක පටන් ගත්ත ගමන් ඔයගලන්ට කොහොමද ඒක වෙන්නේ කියලා පෙන්වන්න. මට එක දෙයක් කියන්න අමතක වුණා. ගෞඩ තියෙන්නේ කොහෙද කියලා. ගෞඩ තියෙන්නේ නෙදර්ලන්ඩ්ස් වල. නෙදර්ලන්ඩ්ස් කියන්නේ චීස් වලටම ප්‍රසිද්ධ ලෝකෙ චීස් වලටම ප්‍රසිද්ධ රටක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මෙතන තමයි ගෞඩ වලට එනවනම් අම්ස්ටර්ඩම් වල ඉඳලා පැයක වගේ කාලයක් වගේ තමයි තියෙන්නේ. අමතක කරන්න එපා සෑම බ්‍රහස්පතින්දා දවසකම අප්‍රේල් 3 වෙනිදා ඉඳලා අගෝස්තු 28 වෙනිදා වෙනකන් මේ සම කාලය ඇතුළත සෑම බ්‍රහස්පතින්දාම උදේ 10ට මෙතනදී මේ කාස් මාකට් එක නැත්තම් චීස් වෙළඳපොළ පැවැත්වෙනවා. ඔයා මේක බලන්න එනවනම් මේ දවස්වල පමණක් එන්න වගේ බලාගන්න. මෙතන මේ චීස් මාකට් එකේ සිදුවෙන දේවල් ඔයාට නෙදර්ලන්ඩ්ස් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සහ ප්‍රංශ භාෂාවෙන් තියෙන භාෂා තුනෙන්ම ඒගොල්ලෝ පැහැදිලි කරලා කියනවා කොහොමද මේක ආරම්භ කරේ කවදද ආරම්භ කරේ කොහොමද මේක සිද්ධ වෙන්නේ එතකොට චීස් ගැන හැඳින්වීමක් කරනවා එතකොට මම අපේ සිංහල අපේ යාළුවන්ට පොඩි ඒ ගැන පැහැදීමක් ඇති වෙන්න මම සිංහලෙන් පොඩි විස්තරයක් කරන්න 1897 තමයි මේ චීස් මාකට් එක මේ වෙළඳපොළ මෙතන පවත්වලා තියෙන්නේ. ඉතින් අවුරුදු ගාණක් දුරට සෑම බ්‍රහස්පතින්දාවක මේක මෙතන පැවැත්වෙනවා. මේ ප්‍රදේශයේ ගෞඩා කියන්නේ ලොකු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ජීවත් වෙන කාස්බුර් කියලා කියන්නේ ඒගොල්ලන්ට චීස් නිෂ්පාදනය කරන ගොවි මහත්තුරු. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා සත්ත්ව ගොවිපළවල්, කිරි ගොවිපළවල්. ඒ වගේ කිරි අරගෙන ඒගොල්ලෝ චීස් නිෂ්පාදනය කරන්නේ මේගොල්ලන්ගේ මේ නිෂ්පාදන එක තැනකට ගෙනල්ලා මෙතනදි තමයි ඒගොල්ලන්ට මේක තමයි වෙළඳපොළ. මෙතෙන්ට එනවා චීස් ගන්න අවශ්‍ය කට්ටිය. ඇවිල්ලා ඒගොල්ලෝ මේ චීස් වලට තීරණය කරන්නේ මිල මෙතනදී. එදා ඒ විකුණන දිනේ මිල මෙතන තීරණය කරන්නේ ඔයාලට ඉස්සරහට දකින්න පුළුවන්. ඒ ඔක්කොම කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙයා මේ චීස් ගැන විස්තරයක් කරනවා. ගෞඩ චීස් කියන්නේ නිව්යෝක් වල, ලන්ඩන් වල, කැනඩා වල ඒ කියන්නේ ලෝකේ පුරාම ඉතාම ප්‍රසිද්ධ මම හිතන්නේ ඔයාලා විදේශයක ඉන්න අපේ හිතවතෙක් නම් ඔයාලා කවදා හරි දැකලා ඇති ගෞඩා කියලා චීස් වර්ගයක් තියෙනවා. මේ සාමාන්‍ය හැම සුපර් මාකට් එකකම විකුණන්න තියෙනවා. ඉතින් ඊට අමතරව ආසියාවේ චීන හැම තැනම මේක ප්‍රසිද්ධයි කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි මේ වෙළඳපොලේ මෙතනදී මේ මාකට් එකේ අපිට මිලදී ගන්න බෑ කෙලින්ම මේගොල්ලන්ගෙන් මේ චීස්. ඒවා ඒගොල්ලෝ තොග වශයෙන් තමයි මෙතන වෙළඳම් කරන්නේ. එතකොට ඒගොල්ලෝ මිලක් තීරණය කරාට පස්සේ ඒ අවශ්‍ය මිල එතනදී ඒගොල්ලන් ප්‍රසිද්ධ කරනවා. ඊට පස්සේ මිලට පුළුවන් ඔයාලට තොග වශයෙන් චීස් ගන්න. ඔයාලට විශේෂයෙන්ම කැපේ වලට, රෙස්ටොරන්ට් වලට, හොටෙල්ස් වලට සහ සුපර් මාකට් වලට විතරයි ලොකු ප්‍රමාණයෙන් මෙතන චීස් වෙළඳාමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැන තමයි මෙතන විස්තරයක් වෙන්නේ. ඉතින් ඔයාට වීඩියෝ එක බලනකොට ඔයාට තේරුම් යයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඊට අමතරව මෙතන දැන් හරියටම උදේ 10 වෙනකොට මෙතන ඒගොල්ලෝ බෙල් එකක් රින් කරනවා. බෙල් එක රින් කරාම ඒ වෙලාවෙ ඉඳන් තමයි මේ කේවල් කිරීම
ඒ මුදල පිළිබඳව කේවල් කරන එක. ඉතින් අර එක්කෙනෙක් මේ ගාන කියනවා. අර ඔයා දන්නවනේ මේ ගාන කියන ඊට පස්සේ අයිතිකාරයා කියනවා. ඒ කියන්නේ චීස් අයිතිකාරයා කියනවා නෑ මට ඕන මේ ගාන. එතකොට අර කියනවා නෑ ඒක බෑ. මේ ගාන මං ඉල්ලන්නේ. අන්න ඒ වගේ ඒගොල්ලෝ දෙන්නම අවසානයේදී සාමකාමීව මිලක් තීරණය කරනවා. ඒ දෙන්නම කැමති වෙලා ඊට පස්සේ තමයි වෙළඳාම් පටන් ගන්නෙ. ඉතින් ওই විදිහට තමයි මේ මාකට් එකේ කටයුතු සිද්ධ වෙන්නේ. 7, 6, 5, 4, 3, 2, 1. Well done. En de kaasmarkt is voor geopend. Het handelaar kan beginnen. But then you also see the men in white. And they want to buy the cheese. And they want to buy it for an even better price. So what you see is that they are dealing with each other. And you see we call it handje club. They slap the hands together and then you know the bargaining is still on. You see them front over there. And then they are still bargaining. When you see, give them each other this That tells that it is a real Gouda cheese. So you see the number, Gouda cheese on it. Well, this is a certified Gouda cheese. This is real. This is real. Dat doet hij niet meer. En ik denk dat u hem straks verhogen gaat doorverkopen. Als ik dat niet zou doen, zou ik geen goede handen hebben. Dat is waar, dat is waar. The price today is €8.25 for this pallet. The farmer said, the consumer said, it must be higher, but also the tradesman has to earn some money. And this cheese is not for consumers. And then what they This do is is they take work out and they taste it. for the horeca, the restaurants, the No. The supermarkets. whole is where you make them. You need So this some is not for sale for you guys, and the real ones but make I have good news. Because alright, what you see here, Yeah, no, but we don't plug them you all. can buy it from the market itself, and there are several, and also around in the building, there are several cheese shops you can buy. Enjoy. Deze kaas kunt u niet kopen hier op deze kaasmarkt, want deze kaas is echt bedoeld voor de groothandel. Dus dit wordt doorverkocht aan de horeca, aan restaurants, aan de supermarkten en dat soort zaken. Niet teleurgesteld zijn, want hier op de markt zelf bij de kramen zijn verschillende kaaskramen waar je de kaas kunt bemachtigen. En ook in de gebouwen zijn er kaaswinkels waar u heerlijk deze kaas kan proeven en kan kopen natuurlijk lekker voor thuis. 12, 13 weken oud. Dat is een prachtige partij kaas, meneer. Do you understand him? Yes, Welke taal? What language do you speak? normally German. Normally German. Right, English is okay. Ja. Oké. Oh, goddamme. Even omschakelen. Goede keuze. Goede keuze. Jong. Ja. Try it yourself. Young cheese is solid. Oh. Old cheese is with left More air in it. more air. Nou, ja, dat kan. Oh joh, nou joh, maar weet je, ik weet dat ze goed zijn, want ik heb vorig Misschien jaar... heeft u het gezien, want Ik vertel zeg me een mooie dat partij voor jou. uit Zullen we maar eens... een zogenaamde kaart. Misschien heeft u het gezien dat hij ook €8.10. Nice price. Per kilo. Per kilo. Kilo, too low. What side do you want some drink, Too low. please? Thank It's you. too low, but for you, €8.
En waarom doet hij dat? Aan het eindje maken we €8. 8 euro. Nee, 8 euro nee. 8 nee. 8 overuit. €1. 10. Dus er wordt dan wat uitgehaald. I can't come home without $2. My wife is crazy. මේක තමයි වෙන්නේ මාකට් එක ඒගොල්ලෝ ප්‍රයිස් එක කේවල් කරනවා. කේවල් කරලා ප්‍රයිස් එක ඉල්ලනවා. I work with my hands. අර සුදු යුනිෆෝම් එකක් අඳගෙන මහත්තයා තමයි තීරණය කරන්නේ අද මාකට් එකේ චීස් මිල කීයද කියලා. €5. Okay, so ඕකේ. 8 euro. එය යුරෝ 8යි සත 5ට කිලෝ එකක් විකුණන්න අද ඒගොල්ලෝ මෙතනදී පොරොන්දු වුණා. ඒ විදිහට තමයි අද මෙතනදී චීස් විකිනෙන්නේ. කිලෝ එකක් යුරෝ 8යි සත 5යි. Good deal, hè? Ja. Good deal. Goed. Oké, dat zijn And 12 there you kazen. see the How many cheese kilos? balls, the pellets who has been sold earlier. They're putting the cheese How many I kilo? know it already, 12 pieces. and they're 12. bringing it to the kaas. How many kilo have we bought? The kaaswagen. 12 times 12. The weighing builder. And he $144. do the weight because And what do you do with the gros? Yeah, I bring 140. I bring this in the evening. but how Evening? Oh, is that fine? Or This afternoon. they have to okay, weigh and you drink something? So they're lifting it up, and I can tell you, this Small drink. cheese is Okay, I'm good. Thank you. 15 kilo each. Next week. See you next week. Cheeses, these boys are lifting all those cheeses into the bin and out. So you can understand, girls, that there are very muscled cheese boys, and I know that's the reason they are very much liked here in Ghana. And of course, they're very gentle boys too. They don't have a workout anymore. De kazen die werden op de ring geladen om naar de wagen gebracht te worden om het kaas te wegen. මෙතන මේ මැද තියලා තියෙන මේ චීස් රවුම් මේවා මෙතන විකුණන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා මේවා ක්‍රොට් හෑන්ඩල්. ඒ කියන්නේ තෝග වශයෙන් විතරයි ඒගොල්ලෝ මේ මැද තියලා තියෙන රවුම් විකුණන්නේ. හොරිකා කියන්නේ රෙස්ටොරන්ට් වලට කැෆේ වලට ඒ වගේම සුපර් මාකට් වලට හොටෙල්ස් වලට විතරයි මේ තෝග වශයෙන් මේ චීස් ගන්න පුළුවන්. ඔයාට ගෙදර පරිභෝජනයට චීස් ගන්න ඕන නම් මෙතන පිටිපස්සේ තියෙනවා චීස් කඩ. ඒ වගේම පොඩි කෑලි වශයෙන් කිලෝ ගානට අපිට ගන්න පුළුවන්. මේ චීස් විකුණන්න නෙමෙයි තියෙන්නේ. Naar al die kazen. En die gaan zij heel de dag en uit elkaar tillen. Een aantal keren per dag. Hard werken voor de Dus het kaas. zijn zeer gespierde mannen die hier rondlopen. En ze zijn daar voor bij de meiden. They do the work, hè? මිනිස්සු යනවා ඉස්සරහට ඉස්සරහට කියන. They earn the money. Few moments. මෙතන මේ චීස් මාකට් එකක් මේ එක එක්කෙනාගේ චීස් තියෙන්නේ. එක්කෙනෙක්ගේ නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ ඒ චීස් අයිතිකාරයා චීස් ගුවර් කියලා කියන්නේ. එයා තමයි අරයත් එක්ක කතා කරලා චීස් වල අද මේ මාකට් එකේ ගාණ තීරණය කරන්නේ. අතන සිද්ධ වෙනවා ගණ දෙනවා. අර මේ තමයි චීස් බුව. එයා ඒ කියන්නේ චීස් ගෝවියා එයා ගෙන් මිලදී ගන්නවා චීස්. Dames en heren, nu liggen deze kazen u
vrolijk aan te staren. Net niet glimmend in de zon, maar dit weer is wel beter voor de kazen. Maar u vraagt zich misschien af, hoe komen die kazen hier? Ja, dan zult u denken, ja, met een paard en wagen, met die boerenjongens. Ja en nee. Maar er zit een heel proces aan vooraf, want hoe worden die kazen nou gemaakt? Nou, dat kunt u dus voor uzelf zien. Aan mijn rechterhand ziet u daar een gele tent. En daar wordt de kaas gemaakt door boer en boerin, Cor en Elise. Die doen dat vandaag. En u kunt daar eens zien hoe die kaas wordt gemaakt. ඉතින් ප්‍රෙන් මෙතන මේ චීස මාකට් එකට අමතරව චීස් ඔයාට හදාගන්න විදිය වර්ක්ෂොප් එකක් විදිහට ඒගොල්ලෝ අපිට මෙතනදි කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී අපි ඒක ඔයාලට ඒ කොටසත් සඳහන් කරලා තියන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා කොහොමද මේගොල්ලෝ කිරි මිලදී අරගෙන කිරි චීස් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදර ඉඳලා චීස් හදන්න. Pas op. Watch it. Thank you. It's crowded today. Thank you for your cooperation. En u kunt al zien als de strengste wordt toegevoegd dat de kaas al de melk wat gaat klonteren. En dat is het ontstaan van de echte Goudse kaas. De vormen moet op temperatuur worden gebracht, dat is rond 37 graden. Ja, een beetje menselijke temperatuur. En dan wordt de kaas gesneden. En dat kunt u daar allemaal zien. En later wordt dan de rommel uit de ton geschept en dat wordt onder een pers gedaan. Wat overblijft is een zogenaamde wijn. En thuis, dat is vanmiddag, nemen ze dat ook weer mee terug naar de kaasboerderij. En dan wordt het van een laagje plastic voorzien om te zorgen dat de schimmel en de bacteriën binnen blijven. En dan moet er ook elke keer de kaas gedraaid worden om te zorgen dat het water goed zich mengt en dat het water langzamer uitgaat, waardoor je een lekkere smaakvolle kaas overhoudt. En dan wordt het voorzien van een laagje plastic. En over een aantal weken hebben we dan die heerlijke kaas. Meine Damen und Herren, jetzt liegen auf dem Marktplatz die herrliche Käse, aber woher kommen sie? Hier auf der Marktplatz können Sie jede Woche sehen, wie die Käse hergestellt wird. Unsere Käsebauer und Bauerin, Cor en Elise, zeigen wie eine echte Gouda Käse hergestellt දැන් මේ විකුණපු චීස් කරත්තවල පටවගෙන ඒගොල්ලෝ ඒ අදාළ කෙනාට මේ චීස් ගිනියන්න සලස්සලා දෙන විදිය තමයි අර තියෙන්නේ. කරත්ත වලට චීස් පටවනවා දැන්. En denen die käselauw, dat soep. Und Sie können sofort sehen, dass die Milch gerind en die Milch muss auf Temperatur gebracht worden. මේ චීස් රවුමක බර කිලෝ ගහලා තියෙනවා ඒ චීස් එකේ කිලෝ 12ක් කියලා අර මහත්මයා කිව්වා. Sie sehen, wie das geschieht. Nach einiger Zeit warten, wird die Käse gut aus dem Zucker geschüttelt. Ja, ik weet zeker, dan ga je echt und unter die Prozesse gestellt. Zu Hause wird die Käse in ein Salzbad gelegd für ungefähr 24 Stunden. Ben je een van de goedkopere van de markt? Dat weet je toch, hè? Ja, dat is even volgende keer wat hoger gaan. Maar nou even naar €8,04. €8,10, mooie prijs, €8,09. Arbeid. Wil ze kwijt? Ja, voor jou geven ze wel €8,09, Stuivertje. €8,08. Stuivertje. Stuivertje? Ja, joh. Mooi toch? Ladies and gentlemen, Ja? lying down there, you see these gorgeous cheeses staring at you. Where did they come from? How are they? Ja, dan gaat de stap in omhoog, dan gaan we tussen Here bij on the door. market, you can see for yourself everything.
every week how cheese is made. And that's always made in the past. Je kan wel zo meteen When you zeggen, walk by helemaal the terug cheese, Bauer and cheese made Cornelise on my right, under the yellow tent, you can see it for yourself. How milk is transformed into real Gouda cheese on my right. Watch out for the horse and brick, please. Give them way. This morning they started with 80 liters milk. And at the same time they added a little bit of bread to that milk. And within a dull moment you can see how milk curdled into curd. The milk had to become of temperature for 37 degrees. The curd දැන් must be මේගොල්ලෝ cut. And if you චීස් look එකක් ඕපන් කරලා you චීස් can see එළියට අරගෙන yourself how it ටෙස්ට් works. කරන්න හදන්නේ. රස Not චීස් එකේ least, රස බලන්න the curd හදන්නේ. is scooped into the form and put under the press. Later on, the farmer put the cheese into a salt vat for 24 hours, and in 6 or 8 weeks, you can enjoy your real Gouda farmer cheese. Go look for yourself right on my right, under the yellow tent. Alsjeblieft. Alsjeblieft. Mesdames, Messieurs, vous pourriez ici ce magnifique fromage, mais à quel Allemaal handjes. You can hold it. Vous pouvez voir chaque semaine la fabrication de fromage ici. Nog eentje, Sur hè? le Nog marché, eentje. c'est notre Ene. fermier Rasaয়নিক? Cornelise. හරිම අර සුපර් මාකට් වල තියෙන චීස් වලට වැඩිය හරි ෆ්‍රෙෂ් ක්‍රීම් ගතියක් ගන්න. Le tableau en de kaas maken. Vous pouvez voir comment een flat fromage Dat is gewoon die bacteriën. Okay, yeah, of course, there you go. Déposer 80 litres de lait dans une bulle. En même temps, elle ajoute un peu de lait de pressurage dans le lait et après cela, le lait va cailler. Après la haie, chauffe le lait à une température de 37 degrés. Après brassage et découpage du lait, c'est le temps d'un You can keep it for a year if you want. Après le temps, appuie le lait dans une folle très forte et le petit lait sont séparés. Après pressage, le fromage va en fait de fromagerie. Elise est là dans une banque de stock pendant 24 heures. Après 6 euros. Gaan we het niet eens worden? 8,20 €. Ga ik naar 9. 18. 18. Nee. Nee, ik kan niet thuis komen met zeggen, joh, vrouw, het is er niet geworden. 8,07 €. 17. 13. 8,7. 13. 8,16 €. Vooruit. 14. 14. 14. Nee. Nou, dan doen we het 1 keer. 14, 16, tussendoor. 8,50 €. Gaan we eerst even proeven. Gaan we die mensen laten proeven? Ja, deze mensen hebben al geproefd, maar ze vinden zeker wel. Doen we. Welke gaan we? Ja, deze mensen. Dit is maar terug. Deze keer. Ja. Ruud is ook al even bezig geweest. Ja, die wordt het. We gaan zo. Kijk eens hoe mooi die eruit ziet. Dus dames en heren, doet u vooral mee aan de Watch out, wedstrijd. pas op! Denkt u te weten hoeveel kilo deze kazen bij elkaar wegen? Schrijf dat dan op een kaartje. Vergeet ook niet om uw naam erbij te vermelden. Want dan weten we aan wie we de prijs kunnen gaan krijgen. Deze ook even bijmaken. En om u een beetje op weg te helpen. De kaas zoals u op de maat ziet Sorry. is ongeveer 14 à 15 kilo. Succes! En de prijsuitreiking is rond 12:30. Ik zit in de kaart, hè? Even een kaartje pakken. දැන් චීස් මාකට් එකේ තියෙන මේ චීස් ටික මේ අස්ව කරත්තට දාලා පටවගෙන යන්න තමයි මේගොල්ලෝ හදන්නේ.
Daar zitten niet meer. Bijna. Ja, bijna. Ja, weet ik hij was een helft. Ja, nee, ik heb hem niet. Ja, we gaan heel erg langs. Maar ik denk dat er zeker nog wel... Die Hoe we die kaas hoor. ja, hou daar maar. 80 liter melk begonnen vanmorgen. Aha, Rechtstreeks van de boer, dus dan is het nog warm. aha. 30 graden. 30 graden, ja? En dan doen we stremselzuur en calcium bij. En dan wordt de melk dik. Aha. Dan snijden we het. Dan moet hij een half uurtje zodat hij dik wordt. Ja? En dan snijden we hem met de messen. Aha. Eenmaal 10 minuten. Oké. En tussendoor warmen we het op van 32 naar 32 graden, naar 37 graden. En als dat zo is, en dan draaien we nog een keer de mes om. Tenminste, dan draaien we niet om, maar draaien we de andere kant uit. Dan roeren we 10 minuten. En dan, daarna moet hij 10 minuten of een half uurtje rusten. En dan is het... Dan gaat de kaas in. Kijk, dit is, Oh, gewoon wordt zo. dit is al... ze worden nu al een soort vaster, steviger. Aha. En met de wei, het vocht wat eruit afkomt, Aha. wordt gebruikt ook in taxi en de Rivella. Die Oh, staat daar. En ook in medicijnen gebruiken En ze het ook. medicijnen. Dus ja, Hoe maken jullie die zo hard? Oh, doet u hierin? ja, we halen het bij elkaar. Aha. Met een groot aanhaalband. En dan is het in feite een hele grote kaas. En die delen we in 3. En dan gaat het onder de pers. En dan moet het verschillende keren draaien. Dus als komt er een randje en dan draaien we weer om. En dan is die rand weer weg. Ah, oké. En vanavond als we thuis zijn, dan gaat het In de pekel. in de pekel. Morgenochtend in de pekel. Aha. Voor een paar dagen. Oké. En dan, Dat wordt dan is het kaas. Ja. Dan moet het rijpen ook. Hoe komt die kaas? Gewoon de zo keel, die zo dingen, rondje dingen, keel. Die buitenkant helemaal donkere keel. Hoe komt dat? Donkere kleur. Ja. Ja, ook door de Ja, ik bedoel, in de pekel en ook plastic. Met plastic. plastic. Oh, Ja, Want anders gaat het beschimmelen. oh ja, daarom. Oké, die beschermlaagje. Oh, ja, beschermlaag. Ja, oké. En als het gegeten wordt, dan moet je dat even eraf halen. oké. Ja, is leuk. Interessant. Zo is het. Daar Ja. is ook nog een papiertje. Kijk. Oh, daar is dat allemaal. Daar staat alle informatie. Ja, dankjewel. Kijk, dat is Ja, heel erg bedankt voor van de uw melk woord. tot... Ja hoor. Oké. Daar. Ja? Oké. අපිට මේ දුන්නා පත්‍රිකාවක් මේකේ සම්පූර්ණයෙන්ම තියෙනවා චීස් හදන හැටි. අනික ඒ මහත්මයා මට විස්තර කරා කොහොමද චීස් කිරි අරගෙන ඇවිල්ලා කිලි ලීටර 60ක් එයා ගෙනල්ලා අර පිප්පෙට දාලා ඒක රත් කරනවලු සෙල්සියස් අංශක 30ට උෂ්ණත්වය 30ට රත් කරලා ඊට පස්සේ ඒකට දානවලු කැල්සියම් එක්ක සුවර් ගුඩ් කියන්නේ විනාකිරි හරි දෙහි හරි ඒ වගේ මොන හරි ඇඹුල් జాතියක් එකට දානවලු. දාපුවාම තමයි අර කිරි කැට ගැහිලා වතුරෙන් කිරි අර චීසු වෙන් වෙන්නේ. ඊට පස්සේ ඒවා අර වගේ මැෂින් එකකින් ඒ හයි වෙලා තියෙන එක ඒගොල්ලෝ කඩනවලු මෙහෙම අර කරකවල ගම. ඒ කඩලා අර මැෂින් එකකින් ඊට පස්සේ එයාලා කරන්නේ ඒ 32 ඉඳලා 37 වෙනකන් ඒ කිරි රත් කරන ගමන් තමයි ඒක කරකවන්නේ මැෂින් එකෙන් අරව කඩන්නේ. ඊට පස්සේ අරගෙන ඒවා පෙරලා අර අච්චු වලට දානවලු. අච්චු වලට දාලා තද කරලා මේ තියෙන මේ ප්‍රෙෂර් එකෙන් මේකේ මෙහෙම තද කරනවා. තද කරනකොට තමයි අර චීස් එකට තද වෙලා අර කිරි චීස් බවට පත් වෙන්නේ. එතකොට මේක මේගොල්ලෝ තියලා තියෙනවලු පැය ගාණක් මේ විදිහට. තියාගෙන ඉඳලා ඊට පස්සේ තමයි චීස් ඒගොල්ලෝ අර විශේෂ මොන හරි අමුද්‍රව්‍යයක් යොදලා අර කහ පාට
චීස් අවුරුදු දැන් මේ චීස් බ්ලොක් එකක් ගත්තාම මේක තියාගන්න පුළුවන් අවුරුදු 10ක් 20ක් 30ක් ඒ විදිහට. ඒ කියන්නේ සමන ඔයගොල්ලෝ දන්නවා කිරි පුස් කනවා. ඒ වුණාට චීස් කවදාවත් පුස් කන්නේ නැහැ. චීස් එක කැපුවොත් තමයි අපි සීතකරණ එක තියන්න ඕනේ. නැත්තම් මේ විදිහට චීස් එක එළියේ තියලා තියන්න පුළුවන් ඕන තරම් කාලයක්. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ හදන්නේ විශේෂ අමුද්‍රව්‍යයක් ඒ විදිහට ඒක මොකද්ද කියලා මට කිව්වේ නැහැ. ඉතින් මේ වගේ පත්‍රිකාවක් අපිට අරන් යන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා ඔයාලට පුළුවන් ගෙදරදී චීස් හදන්නේ කොහොමද කියලා මේ විදිහට try කරලා බලන්න. මෙතන චීස් කපලා කිලෝ ගානට විකුණනවා. ගණන් ගහලා තියෙනවා. කොච්චරක් වෙනවද කිලෝ එක. අර කපලා ඔයා අවශ්‍ය ප්‍රමාණය ප්‍රෙස් චීස් ඔයාලට ගන්න පුළුවන්. ගෙදර ගෙනියන්න. මෙතන මේ චීස් වල තියෙනවා ඒගොල්ලෝ එක එක විදිහට ස්පයිසස් නට්ස් ඒ වගේ දේවල් දාලා විවිධ ෆ්ලේවර්ස් වලට හදලා තියෙනවා ඔරිජිනල් චීස් එක. ඉතින් මේ ගහලා තියෙනවා මේ බෝඩ් වල මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේ තියෙන්නේ කියලා. ඉතාලියන් හර්බ්ස් දාපුවා තියෙනවා. එතකොට එක ලැන්ග්වේජස් වලින් ගහලා තිනවා ලැන්ග්වේජස් ගොඩකින්. චිලි දාපුවා තියෙනවා සැරට හදපුවා. එතකොට මොස්ටඩ් දාපුවා අබරසට තියෙනවා. ඒ විදිහට මේ මේ ලයින් එකේ තියෙන චීස් වල මොකද්ද ෆ්ලේවර් එක මොනවාද ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා මේ හදලා තියෙනවා. ඉතින් මේ චීස් බ්ලොක් එකක් යුරෝ 8.95ක් වෙනවා. 3ක් ගන්නවා නම් යුරෝ 25ක් වෙනවා. ඔයාලට පුළුවන් මික්ස් කරලා ෆ්ලේවර්ස් 3කින් ගන්න. One of this. මේ අපි ඇවිත් ඉන්නේ මේ චීස් මාකට් එකේ තියෙන තවත් චීස් විකුණන්න තියෙන චීස් කඩේකට. මේ තියෙන එක වර්ගයේ විවිධ ප්‍රමාණයෙන් චීස් විකුණන්න තියෙන්නේ. මේ චීස් මාකට් එක තියෙන්නේ මේ ගෞඩවල නගර මැදයේ මේ සිටි හෝල් එක. එහෙම නැත්නම් කමෙන්ට් හවුස් එක තමයි මේ තියෙන්නේ ගෞඩවල තියෙන. මේක මේ බිල්ඩින් එක හදලා තියෙන්නේ 1946 තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ 47 48 49 වර්ෂවල ඒගොල්ලන්ගේ නම් දාලා තියෙනවා ඒවකට සම්බන්ධ වෙච්ච අය. අපි මේ චීස් ගන්න පොලි මේ ඉන්නේ. මේ ඔක්කොමලා ටුවරිස්ලා. ඒගොල්ලෝ මෙතෙන්ට ආපු හැමෝම චීස් අරගෙන යනවා යනකොට. මොකද මේ ස්පෙෂල් චීස් මේ යුරෝපයේ වෙන තැන් වලින් ගන්න නැහැ. ඒ නිසා මේ ඒගොල්ලන් මෙතනින් අරගෙන යනවා. ඉතින් අපි ගත්ත මේක යම් මම පොඩ්ඩක් චීස් ගැන දන්නවා. මේක යම් චීස් කියන්නේ මේක ගොඩක් අලුත් චීස් එකක්. හදපු අලුත් ඒක. එතකොට ගොඩක් සොෆ්ට්. ඒ වගේම මේකේ රස කිරි රසයි විශේෂයෙන්ම මේ ලොකු තද රසක් නැහැ. ඉතින් අපි මේ කෑල්ල ගන්න තමයි මේ පොලිමේ ඉන්නේ. මේ එක එක මේ වසාබි රසට හදපු චීස් තියෙනවා. මේක පෙස්ටෝ, චිලි, ටොමැටෝ, ලැවෙන්ඩර් කියන ෆ්ලේවර්ස් ඔක්කොම හදලා ඒගොල්ලොත් එක එක වෙනස්කම් සිද්ධ කරනවා නෝමල් චීස් වලට අමතරව. ඉතින් මේ තියෙන්නේ පෙස්ටෝ දාලා
හදපු චීස් එක මේ වසාබි මේක ලැවන්ඩර්ද? ලැවන්ඩර් ෆ්ලේවර් එකට හදපු චීස් තමයි මේ තියෙන්නේ. ෆ්ලේවර් තුනෙන්මත් තියෙනවා. මෙතන තියෙන්නේ රෝසන් ගවුට් කියලා රෝස මල් වලින් හදපු රෝස පන් බෞතන් ලෑම් ගොඩ් පිට රෝස ඇතුලේ රත්තරන් කියලා තමයි කියන්නේ. ඉතින් රෝස පෙති වලින් සහ කැන්බෙරි වලින් ෆ්ලේවර් එක ඒකට ඒ චීස් එකට අඩංගු කරලා තියෙනවා කියලා තමයි එතන ගහලා තියෙන්නේ. And if you open the cheese, you put it in this plate. Thank you. Thank you. Hello. Do you need a little bag? Yeah. දැන් මං හදන්නේ සම්ප්‍රදායික විදිහට බර බලන්න මෙතන සිද්ධ වෙන්නේ අර පුරාණ විදිහට බර බලන එක බලමු. Prinsessa. Ja. Ja hoor. 62, toch? 62. 62. What language? French? Nederland? Nederlands. Oh, ik denk ja. 62. 62, ja. Dank u wel. Ja, sorry. Is goed, hè? අපේ නංගිගේ බර කරන්න දැන් හදන්නේ. ඔන්න ෆ්‍රෙන්ඩ් දැන් අපි ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. අපි හිතන්නේ ඕගොල්ලෝ අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති. ඒ වගේම එන්ජොයි කරන්න ඇති. කොහොමද චීස් මාකට් එකේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි අද මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න යන්නේ. එහෙනම් thank you very much ඔයාලා අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් අපේ Happy View channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වටිනා වීඩියෝ ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. social media වලින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාගේ වටිනා comment එකත් සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට මේ යුරෝපයේ වගේම අනිත් රටවල් වලත් මේ වගේ විශේෂ ලස්සන දේවල් අපි වීඩියෝ වලින් අරන් එනවා. දිගටම Happy View channel එකත් එක්ක එකතු වෙලා එන්න. එහෙනම් අපි ගෙන් එන්නම්. Bye. You don't know the amount of kilos what's in there. I don't know, but you don't know.